අමතක වෙලා නිකන් සිහි විකල් වෙලා ඊයේ ඉපදිලා වගේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්න බෑ මේ මිනිස්සුන්ට. මොන හයියක්ද මෙතන වෙලා ඒගොල්ලෝ දුගී බව ගැන කතා කරන්නේ? මොන හයියක්ද ඒගොල්ලෝ මෙතන වෙලා නීති ආධිපත්‍යය ගැන කතා කරන්නේ? ත්‍රස්තවාද වෙලක් පනත ගැන කතා කරන්නේ? කවුද ඒගොල්ලන්ට සදාචාරය අයිතිය ලබා දුන්නේ? කවුද ඒගොල්ලන්ට දුන්නේ ඒක? පාර්ලිමේන්තුවේ ආයෙ ලිපදෙන්න බෑ රාමල් රාජපක්ෂට. ඒක අපි බොහොම අවධාරණයෙන් කියන්නේ. මේ රජයට ජනවරම දීලා තිබෙන්නේ මේ රටේ සිදුවෙන අපරාධ පාස්කු ප්‍රහාරය ඇතුළු සිදුවෙච්ච අපරාධ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ජනවරමේ සාරය තමයි ඒක. ඊටාම නරක පුරුද්දක් ඇති කරගෙන තියෙනවා විපක්ෂය. මේ පාර්ලිමේන්තුව තුල සහ පාර්ලිමේන්තුව පිටත සිටින විපක්ෂය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වල ඉන්න පරීක්ෂකවරුන්ට තර්ජනය කරනවා. ශානි අබේරත්න මහත්මයාට, රවි සෙනවිරත්න මහත්මයාට, රංග දිසානායක මහත්මයාට, ඒ වෙනකොට අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පීරිස් මහත්මයා ඉතාම නරක ආකාරයට මාධ්‍ය තුල, සමාජ මාධ්‍ය තුල මේ ප්‍රහාරයට ලක් කරනවා. ප්‍රසිද්ධිය කියන ඔයගොල්ලන්ටත් ඉන්න වෙන්නේ මීයෝ කන තැන්වල, ඔයගොල්ලන්ටත් සිද්ධ වෙන්නේ වද වේදන. කවුද මේගොල්ලෝ මේවා කියන්නේ? කවුද මේගොල්ලන්ට මේ අයිතිය ලබා දුන්නේ? අපිට වගකීමක් තියෙනවා මේ පරීක්ෂණ කරන නිලධාරීන් ඔවුන්ගේ ආරක්ෂාව මේ සියල්ල වෙනුවෙන් තමයි රජය පෙනී සිටින්නේ. අපි මේ පරීක්ෂණ අවසන් කරන්නේ මේවට යුක්තිය ගේන්නේ සියල්ලම වෙනුවෙන්, නින්දිතයින් වෙනුවෙන්, මේව පරීක්ෂණ කරන මිනිස්සු වෙනුවෙන්. මේ රට කෑලි වලට, මේ සමාජය කෑලි වලට කැඩුවා පාස්කු ප්‍රහාරය නිසා. මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව සිංහල මිනිස්සුන්ව තරහකාරයෙක් කළා. කතෝලික මිනිස්සුන්ට විරුද්ධව මුස්ලිම් මිනිස්සුත් අපි දන්නවා මුස්ලිම් සමාජයේ මොනතරම් අපහසුතාවයකට පත් කළාද පාස්කු ප්‍රහාරය කියන එක. කිසිම හේතුවක් නැතුව දේශපාලන බලය වෙනුවෙන් ඒ කරපු දේවල් වලට යුක්ති ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒකද අපි යුක්ති ඉෂ්ට කරනකම් මේ මහතුරුන්ට තියෙන්නේ කරුණාකරලා කටහවන බලාගෙන ඉන්න. වෙන කරන්න දෙයක් ඕගොල්ලන්ට නැහැ. ඕගොල්ලන්ට කියන්න දේවල් ඉතුරු වෙලත් නැහැ. කරන්න දේවල් ඉතුරු වෙලත් නැහැ. යුක්ති ඉෂ්ට කිරීමේ කාර්යය අපි ඉෂ්ට කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා බලාගෙන ඉන්න. වෙලාව ආවම ඇවිල්ලා කට උත්තර දෙන්න. වෙලාව ආවම උසාවියට එන්න. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. වෙන දෙයක් ඕගොල්ලන්ට කරන්න දෙයක් නැහැ.